දවස කිටි වැඩිද? එක දවසක් තුළ කරන්න ඕන වැඩ ගොඩක් ඉතිරි වෙලා අන්තිමේදී කිසිම දෙයක් හරියට කරගන්න බැරිව ඔයා පීඩාවට පත් වෙනවද? අපි හැමෝටම තියෙන්නේ එකම පැය 24ක්. නමුත් සමහරු ඒ කාලය තුල ගොඩක් දේවල් සාර්ථක කරගන්නවා. මේක කරන්න අමාරු දෙයක් නෙවෙයි. අද මම ඔයත් එක්ක බෙදා ගන්නවා ඔයාගේ කාලය පාලනය කරගෙන වැඩ කල් දාන්නේ නැතිව දවස සාර්ථක කරගන්න පුළුවන් ක්‍රම 5ක් ගැන. මුලින්ම අපි ගැටලුව හඳුනාගමු. ඇයි අපි වැඩ කල් දාන්නේ? ගොඩක් වෙලාවට අපි වැඩ පටන් ගන්න අකමැති ඒව අමාරු නිසා නෙවෙයි. අපි මේ වැඩ ටික කළමනාකරණය කරගන්න දන්නේ නැති නිසා. ෆෝන් එකේ අනවශ්‍ය දේවල් බැලීම, සමාජ මාධ්‍යවල කාලය කාදැමීම සහ මල්ටි ටාස්කින් එහෙමත් නැත්නම් වැඩ කීපයක් එකපාර කරන්න උත්සාහ කිරීම තමයි අපේ කාලය කාදමන ප්‍රධානම සාධක. අදින් පස්සේ මේවා වෙනස් කරමු. කරන්න තියෙන හැම වැඩේම එක වගේ වැදගත් නැහැ. වැඩ ටික වැදගත් සහ හදිසි, වැදගත් නමුත් හදිසි නැති විදිහට කොටස් කරගන්න. යම් වැඩක් කරන්න විනාඩි 2කට වඩා අඩු කාලයක් යනවා නම් ඒක කල් දාන්න එපා. ඒ මොහොතේම ඒ වැඩේ ඉවර කරලා දාන්න. මේ පුරුද්දෙන් ඔයාගේ වැඩ කොට කැසෙන එක නවතිනවා. එක වැඩක් කරන අතරතුරේදී අනවශ්‍ය බාධක ඔක්කොම අයින් කරන්න. ෆෝන් එකේ නොටිෆිකේෂන් ඕෆ් කරන්න. විනාඩි 45ක්වත් වෙන කිසිම දෙයකට අවධානය දෙන්නේ නැතිව තමන්ගේ වැඩේට විතරක් අවධානය දෙන්න. උදේ නැගිටලා අද මොනවද කරන්න කියලා හිත ඉන්න එපා. අද රැටම හෙට කරන්න ඕන වැඩ ටික පොඩි කොලයක හරි ෆෝන් එකේ නෝට් එකක හරි ලියා ගන්න. මේකෙන් ඔයාගේ දවස බොහොම පැහැදිලි වෙනවා. දිගටම පැය ගණන් වැඩ කරලා මහන්සි වෙන්න එපා. විනාඩි 25ක් වැඩ කරලා විනාඩි 5ක විවේකයක් ගන්න. මේ පුරුද්දෙන් ඔයාගේ මොළය නිතරම ප්‍රබෝධවත්ව තියෙනවා. මතක තියාගන්න, කාල කළමනාකරණය කියන්නේ අපේ ජීවිතේ සතුටින් සහ සාර්ථකව ගෙවන්න තියෙන එකම යතුර. අද ඉඳන් මේ පියවර පහෙන් එකක් හරි ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. වෙනස ඔයාටම දැනේවි. ඔයාගේ ජීවිතේ වැඩ ගොඩක් ලේසි කරගන්න උදව් වුණ වෙනත් විශේෂ ක්‍රමයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒක තව කෙනෙක්ට උදව්වක් වෙන්න පුළුවන්. අද වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක මේක ෂෙයා කරන්න. තවත් මෙවැනි වැදගත් වීඩියෝ බලන්න ඩික්සනෝවා LK channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.